මේ ගම්මානයේ විවසනයකට පත් වෙලා ඉන්න වෙලාවකදී ඇත්තටම අපි හැමෝම අසරණ වෙලා හිටපු වෙලාවකදී ඉස්සෙල්ලාම අපේ හදවතට එහෙම නැත්නම් අපිට ජීවත් වෙනවා කියන හැඟීම මේ ගම්මුන්ට ලැබෙන්නට පටන් ගන්න දෙදුනේ කොමල්ලෝස් පටයෝ අට දෙනා. එහෙම නැත්නම් ඒ විරෝධාර වනිරු අට දෙනා හේතු කොටගෙන තමයි ඇත්තටම අපේ මිනිසුන්ට නැවත අපිට යම් විදියකින් හැඟීමක් උපදින්න තියෙන්නේ. අපිට නව බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියන එක. පසුගිය කාලවකවානුව තුළ පැවති දරුණු කාලගුණයන් සමග සියලු බලාපොරොත්තු බිඳී ගිය මොහොතක මේ මොරය කරදකැටිය ගම්මානය අපේක්ෂා භංගත්වය පිරී වේදනාවක නැළපී තිබූ අවස්ථාව. එම හිස් අවකාශය වෙත ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ විරුවන් පුර කණ්ඩායම අප අතරට පැමිණියේ සටනකට නම් ජීවිත රැක ගැනීමටයි. නායකී අබලන් මාර්ග මැදි නිවාස සෝදිසි කරමින් ඔවුන් තම බෑග් හොදට ගත්තේ මාස 3ක් වයසැති සිඟිති ජීවිතයක් මෙන්ම ඇගේ අසනීප වූ මිත්‍රියයි. යුද සමයේ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන ප්‍රථම වරට ගම්මානයේ හෙලිකොප්ටර් ගොඩනැග සාර්ථක කරමින් ඒ සිඟිති ජීවිතය ආරක්ෂිත අනාගතයකට යොමු කළේ අභිනව මනුෂ්‍යත්වය අතදිවයි. මෙය මෙහෙයුමක් පමණක් නොව මෙය කමාන්ඩෝ විරුවන්ගේ හදවතයි.